අයිබෝන් ඔබ සැමට අද අපේ වැඩසටහන වෙන්නේ අපේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් කළ හැකි ඉතාම සරල නමුත් බලගතු මාතෘකාවකට. ඒ තමයි බුදුදහමේ එන ආර්ය නිශ්ශබ්දතාවය, නෝබල් සයිලන්ස්. අද අපි ජීවත් වෙන්නේ හරිම ഘോഷාකාරී ලෝකයක. බාහිරින් වාහනවල ශබ්ද, රූපවාහිනී ශබ්ද වගේම අපේ ඇතුළාන්තයේමුත් සිතුවිලි වල ഘോഷාව නතර වෙන්නේ නැහැ. මේ නිසාම අපට අපෝම මගහැරෙනවා. බුදුදහමට අනුව නිශ්ශබ්දතාවය කියන්නේ නිකම්ම කතා නොකර ඉන්න එක නෙවෙයි. ඒ ප්‍රඥාවට යන දොරටුවක්. අද අපි මේ විනාඩි කිහිපය තුළ ආර්ය නිශ්ශබ්දතාවය කියන්නේ මොකක්ද? බුදුන් වහන්සේ භාවිතා කළේ කොහොමද? සහ අපේ දෛනික ජීවිතයට එයින් ගත හැකි ආදර්ශ මොනවද කියලා ඉතාම ගැඹුරින් සාකච්ඡා කරමු. පළමුව බුදුන් වහන්සේ සහ නිශ්ශබ්දතාවයේ පදනම කියන්නේ මොකක්ද කියලා අපි බලමු. බුදුන් වහන්සේගේ ජීවිතය දෙස බැලුවොත් උන්වහන්සේ නිශ්ශබ්දතාවය හැඳින්වුවේ ආර්ය නිශ්ශබ්දතාවය කියලයි. ඒ උතුම් දෙයක්. යමෙක් Tamanගෙන් නිෂ්ඵල ප්‍රශ්න අහනකොට බුදුන් වහන්සේ නිශ්ශබ්දව සිටීමට තෝරාගත්තා. මතකද බුදුදහමේ එන ප්‍රසිද්ධ විෂපෙව් ඊතලයේ උපමාව. කෙනෙකුට විෂපෙව් ඊතලයක් වැදුනහම ඔහු ඒකට බෙහෙත් කරන්නේ නැතුව කවුද මට විද්දේ? එයා උස්සද, මිටිද, එයා මොන කුලයේ කෙනෙක්ද කියලා ප්‍රශ්න කරන්න ගියොත් ඒ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න කලින් ඔහු මිය යනවා. අන්න ඒ වගේ තමයි ලෝකේ කෙලවර කොතනද, මරණින් මතු වෙන්නේ මොකද්ද වගේ නිෂ්ඵල තර්කවල පැටලෙනවට වඩා Tamanගේ හිතේ තියෙන දුක නැති කරගන්නා මාවත සොයා ගැනීමයි වැදගත්. බුදුන් වහන්සේ නිශ්ශබ්දතාවය අපට ඉගැන්වුවේ ඒ වැදගත් දේ තෝරා බේරා ගන්න ආකාරයයි. ඒ විතරක් නෙවෙයි, යමෙක් උන්වහන්සේට අපහාස කරනකොට බැන වදිනකොටත් බුදුන් වහන්සේ නිශ්ශබ්දව හිටියා. උන්වහන්සේ ඇහුවේ යමෙක් දෙන තෑග්ගක් තවත් කෙනෙක් බාර නොගත්තොත් ඒ අයිතිය කාටද කියලා. පිළිතුර තමයි ඒක අයිති දෙන කෙනාටමයි. නිශ්ශබ්දතාවය හරහා අපට පුළුවන් අන් අය දෙන ක්‍රෝධය, වෛරය වැනි අහිතකර තෑගි බාර නොගැනීම. දෙවනුව අපි බලමු නිශ්ශබ්දතාවයේ සහ සිහිබුද්ධියෙන් යුත් කතාව. mindful speech. නිශ්ශබ්දතාවය කියන්නේ වචන වලට විරුද්ධ දෙයක් නෙවෙයි. එය නිවැරදි කතාවකට අවශ්‍ය කරන පදනමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා ගැන අපි කවුරුත් අහලා තියෙනවා. සම්මා වාචා කියන්නේ බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුස වචන සහ හිස් ප්‍රලාප වලින් වැළකීමයි. අපි යමක් කතා කරන්න කලින් ප්‍රශ්න 3ක් අපෙන් අහන්න ඕන. මේ සත්‍යයක්ද? Is it true? මේ අන් අයට යහපතක් කරයිද? Is it beneficial? මේ කතා කිරීමට සුදුසුම වේලාවද? Is it timely? මේ ප්‍රශ්න 3න් එකකට හරි පිළිතුර නැහැ නම් නිශ්ශබ්දව ඉන්න එක තමයි උතුම්ම දේ. නිශ්ශබ්දතාවය අපට විරාමයක් ලබා දෙනවා. ඒ විරාමය තුළ තමයි අපට පුළුවන් වෙන්නේ කෝපයෙන් ප්‍රතිචාර දක්වනවා වෙනුවට සිහියෙන් යුතුව වචන පාවිච්චි කරන්න. තෙවනුව අපි බලමු මඩ සහිත වතුර සහ සිතේ පැහැදිලි බව. දැන් අපි බලමු නිශ්ශබ්දතාවය අපේ මානසික සුවයට බලපාන්නේ කොහොමද කියලා. බුදුන් වහන්සේ අපේ මනස සමාන කළේ මඩ සහිත වතුර වීදුරුවකට. අපි වතුර වීදුරුවක් හොලවන තාක්කල් මඩ උඩට ඇවිත් වතුර අපැහැදිලි වෙනවා. නමුත් ඒ වීදුරුව එක තැනක නිශ්ශබ්දව තිබ්බොත් මඩ ටික සෙමෙන් යට තැම්පත් වෙලා වතුර පැහැදිලි වෙනවා. අපේ හිතත් අන්න ඒ වගේ. අපි නිරන්තරයෙන් කතා කරනකොට, විවේචනය කරනකොට, සිතුවිලි සමග පොරබඳිනකොට අපේ හිත අපැහැදිලි. නිශ්ශබ්දතාවයේ තුල අපේ සිතුවිලි නිසල වෙනවා. එවිට අපට දේවල් ඇති සැටියෙන් පේන්න පටන් ගන්නවා. මේක තමයි ප්‍රඥාවේ ආරම්භය. එදිනදා ජීවිතයේදී අපට මේක අත්හදා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට රැකියාව කරන තැනදී කවුරු හරි ඔබ විවේචනය කරනවා කියලා හිතන්න. ඔබ වහාම බැනවැදුනොත් ඔබත් ඒ ഘോഷාවේ කොටසක් වෙනවා. නමුත් ඔබ මොහොතක් නිශ්ශබ්ද වුණොත් ඔබට පෙනේවි මේ පුද්ගලයා ඉන්නේ පීඩනයකින් කියලා.
එවිට ඔබේ ප්‍රතිචාරය වෛරී එකක් නෙවෙයි, කරුණාවන්ත එකක් වේ. සිව්වන කොටස ප්‍රායෝගිකව නිශ්ශබ්දතාවය පුහුණු කරමු. මෙම කෙටි වෙලාවෙන් පස්සේ ඔබේ ජීවිතයට මේක එකතු කරගන්නේ කොහොමද? ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා. නිහඬ උදෑසන අවදි වූ ගමන් දුරකථනය බලන්නේ නැතුව විනාඩි 5ක් නිහඬව ඉන්න. ඔබේ හුස්ම දෙස බලන්න. නිහඬ ආහාර වේල දවසකට එක වේලක්වත් රූපවාහිනිය හෝ කතාබහ නැතුව ආහාරයේ රසය විඳින්මින් නිහඬව අනුභව කරන්න. සවන් දීම. කෙනෙක් කතා කරනකොට එයාට උත්තර දෙන්න කලින් එයා කියන දේට නිහඬව අවධානයෙන් සවන් දෙන්න. ඒක ඔබේ පුද්ගලයාට දෙන ලොකුම ගෞරවය. මතක තබා ගන්න, නිශ්ශබ්දතාවය කියන්නේ ලෝකයෙන් පලා යාමක් නොවේ. එය ලෝකේ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට ගන්නා ශක්තියක්. සාමකාමී ලෝකයක් කරා අවසාන වශයෙන් බුදුන් වහන්සේ දේශනා කළේ යමෙක් තනිවම නිශ්ශබ්දතාවය සහ සිහිය පුහුණු කරන විට එය මුළු ලෝකයටම යහපතක් වන බවයි. ඔබ නිහඬ වන විට ඔබේ වටාපිටාවත් සංසුන් වෙනවා. වචන 1000කට වඩා එක නිහඬ මොහොතක් බලවත් විය හැකියි. ඉතින් අද ඉඳන් මේ ආර්ය නිශ්ශබ්දතාවය ඔබේ ජීවිතයටත් එකතු කරගන්න උත්සාහ කරන්න. වචන අඩු කරන්න. සිහිය වැඩි කරන්න. අද අපේ පොඩ්කාස්ට් එකට සවන් දුන් ඔබ සැමට බොහෝම ස්තුතියි. නැවත මෙවැනිම හරවත් මාතෘකාවෙන් හමු වෙමු. ඔබ සැමට සාමකාමී නිහඬ ප්‍රඥාවන්ත දවසක් වේවා.